කොරාන ග්‍රන්ථ දැන් මේක ගැන අපේ මව්දතුමාන්ලා ඇතුළු පිරිසක් එක්ක සාකච්ඡා වාර කිහිපයක් මම කියලා තියෙනවා. මට ග්‍රන්ථ 26000ක් විතර තියෙනවා මේ අන්තිමට ලියලානේ. දැන් 15ක්. අනිත් ඔක්කොම අරාබි විතර තියෙන එක රිලීස් කරන්නේ. සාධිකාජගේ ඒකේ අරාබි විතරක් තිබ්බව රිලීස් කරා. දැන් තියෙන්නේ අරාබි සහ සිංහලයි පරිවර්තනයේ තියෙන එක ගන්න ඕනේ නේද? ඔව් ඇත්තම ජනාධිපතිතුමා ඉන්න තැනක මේක සාකච්ඡා වුණානේ මේ සතියේ නේද? ඔව් මේක ඇත්තටම මුලදීම වරද්දගත්තු තැනක් තියෙනවා. නිවැරදි ක්‍රමය අනුව නෙවෙයි මේක කටයුතු කරලා තියෙන්නේ. ඒකට වෙනමම කමිටුවක් පත් කරලා මේ ගැටලුව ACGO එකේ සමන්ද වෙලා කමිටුවක් පත් වුණා. පත් කළා නිකන් මේක ස්ටඩි කරනවා. ඉතින් ප්‍රශ්නේ හරියට මෙයාගේ වාර්තාවේ තියෙනවා. දැන් මේ විදියට පරිවර්තනය වුණාට පස්සේ මේක ලැබෙන්නේ අපිට මේ වැරදි ක්‍රමයකට. ඒක මට අරාබියේ සෞදියේ එතුමා හම්බුණා අපේ සාධිකාර්යතුමා හම්බුණා. ඒකටත් කියන්නේ. ඉතින් එතුමාලා කනගාටු වෙනවා ඇයි මේක මෙහෙම ගොඩ ගහලා තියෙන්නේ අගෞරවයකට. ඒගොල්ලෝ අපිට විසඳුම් තුනක් විතර යෝජනා කරනවා. එකක් මේක රිලීස් කරන්න එක ආරම්භ කරන්න රිටර්න් කරන්න ජනතාව අතරට ගියොත් තිබෙන අවදානම විස්තර කරලා තියෙනවා. ඒක දැන් වාක්‍යයක් කියලා තියෙනවා ඒක නෝට් එක නැති. ඒකම දේවල් ටික එකම ස්කෝලේකට අරගෙන කරෙක්ෂන්ස් ටික නෝට් එකක් විදිහට එන්ඩ් එකට එනවා. ජනාධිපතිතුමා කියලා දුන්නා ඒක කරන්න එපා. ඒ කොලේ හම්සිය අයින් කරොත් එහෙම මේක ආපහු අර අමතුරක් එක්කමයි සමාජය ගත වෙන්නේ. මේ ටීචර් සපිමාර්තයට වැඩිදුර කතා කරලා අපි අගය කරනවා. ඒක තිබුණේ අපේ ආගමික කටයුතු ඇමතුමා ඉන්න නිසා ඒ වගේම මමත් මේ මුස්ලිම් ආගමික නායක නියෝජනය කරන නිසා ඒ සම්බන්ධව තියෙන කරුණු දෙකක්ම ආරම්භ කරලා ඊට පස්සේ අනිත් දේවල් සාකච්ඡා කරන්න මම උත්සාහ කරන කැමතියි. පළමුවෙන්ම රිවිව්ස් තියෙනවා දීලා ඒ ඔක්කොම ඉන්කෝපරේට් කරලා තමයි ඔය මෂ්රූම් මද්රසාස් හැමතැනම පොඩි මද්රසාස් තියෙනවා. හේතුව රෙගියුලේෂන් එකක් නෑ ලංකාවේ. අදට වෙනකන් නීතියක් නෑ. මේක ගොඩක් වෙලාවට මේ හැදුනේ ස්ට්‍රක්චර් එක පොල්වල ඉවර පස්සේ සාකච්ඡාව දියුණු කරගන්න මේ කොරාන ග්‍රන්ථ දැන් මේක ගැන කියලා දුන්නා ඒක කරන්න එපා. ඒක පොතක් ආවම දෙපාර්තමේන්තුවෙන් අපිට යවනවා පිටියක් ටික මේ වෙලා තියෙනවා. හැබැයි දැන් ඒක පස්සුව අයින් කරා කියන එක තමයි තියෙන්නේ. ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක ටික කාලයක් මම හිතන්නේ සමාජ මාධ්‍ය තුලත් ඒක විතුල සැරිසරලා දැන් ඒක අයින් කරා කියන කණිවිඩය තමයි ඒගොල්ලෝ කිව්වේ. මම දන්නේ නැහැ. දැන් ඇත්තටම ඒකට මැදිහත් වෙලා අපි මේ සම්බන්ධව විශේෂයෙන් අද අපි වන්දනාගාර අපේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ නිසා මේ පිළිබඳව වර්තමාන තත්ත්වයේ පිටතටම මම විශේෂයෙන් ජායල සංවිධායකතුමාත් එක්ක කලින් කතා කරා ඩිවිෂනල් සෙක්‍රටරිත් එක්ක කතා කරා එතනදී තියෙන